හායි මම චිත්‍රාංගි රොඩ්රිගෝ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අමිගුරුමි රැබිට් කෙනෙක්ව හාව එක්ක ගොතන විදිය. අමිගුරුමි කිව්වම ඔයා දන්නවර ස්ටෆ් කරලා soft toys හදන්නේ ඒ වගේ තමයි අපි ගොතන්නේ. නමුත් මම මේ අමිගුරුමි රැබිට් කරන්නේ ගොඩාක්ම ලේසි ක්‍රමයකට. ඉතින් ඔයා ගැස්ම සමග එකතු වෙන්න අපි ඒක ගොතලා බලමු. දැන් ඔයාට මම කිව්ව අමිගුරුමි රැබිට් මේ මම කිව්වනේ හරි ලේසි ක්‍රමයක් කියලාද කියලා දෙන්නේ. ඉතින් ඒක තමයි මේක හරිම ලේසි විදියකට තමයි මම අද ඔයාලට මේ අමිගුරුමි මේ හවව මේ කරන්න පෙන්වන්න හදන්නේ. හරි. එකම විදියට ගොතලා අපිට තියෙන්නේ පොඩි වැඩක් කරන්න ඒක. මම ඒක කරන්නම් ඔයාලට කියලා දෙන්නම්. මේ විදිය එකක් තමයි එන්නේ. එතකොට ඔයාලට මේකට අවශ්‍ය වෙනවා මේ වගේ ඇස් ටිකක්. හරි. මේ තියන්නේ මේ ඔයා දන්නවා මේ අර සේෆ්ටි අයිස්. හරි. මේක හයි කරොත් ගලවන්න බෑ. මොකද බබාලට ගන්නකොට ඒගොල්ලෝ කටේ දායි එහෙම කියලා මේක ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා මේක හයි කරායින් පස්සේ ආයිත් ගලවන්න බෑ. ඒ විදිය ඇස් ටිකක් මම මේ අරන් තියෙන්නේ මිලිමීටර 10 විතර ප්‍රමාණය. ඔයා මේකට ඒ විදියට ප්‍රමාණයක් ඕන වෙනවා. ටික ලොකු ඇස් දෙකක් ඒකට ඕන වෙනවා. හරි. ඒ වගේ මේ වගේ ඔයාට අවශ්‍ය වෙන විදියට රිබන් ගන්න. මේ ඇස් දෙක කට රත්තු හරි සුදු හරි වලින් දාන්න පුළුවන්. ඔයා ඕන පාටක් මේවා කරන්න. මේ වගේ අපිට චොඩි පොම්පොම් බෝලයක් හදාගන්න ඕනේ. හරි. පොඩි වලිගයක් හදනවා නම් එහෙම හදන්න ඒ විදියට කරන්න පුළුවන්. ඒ වගේම අපිට ටේප් එක ඕන වෙනවා. හරි. මම මේක කරන්නේ මිලිමීටර 3 හුක් එකෙන්. හරිද? එතකොට අපිට මේ වගේ පොඩ්ඩක් ස්ටිච් මාකර්ස් ටිකක් ඕන වෙනවා. කතුර ඕන වෙනවා. මේක ඇතුළ පුරවන්න මේ වගේ ස්ටෆින් ඕන වෙනවා. දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරිම ලේසි ක්‍රමයක් මේක. හරි. මම අද කරන්නේ මේ වූල්. හොඳේ. නෝමල් වූල් එක අපි අරන් තින්නේ. ඒ වගේ මේ සාමාන්‍ය වූල් එක ගන්න ඕන පාටක්. ඒ කියන්නේ ඔයාට රැබිට්ව හදාගන්න පාට එහෙම අවුලක් නැහැ. පාටක් ගන්න ඔයා. ඉතින් මම මේ අද මේ පාටින් කරනවා. හරි. අරගෙන ඔයා සෙන්ටිමීටර 14කට මේ විදිය ප්‍රමාණයක්. හරි මේ සෙන්ටිමීටර 14කට චේන් ගොතා ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් චේන් 30ක් විතර වගේ ප්‍රමාණයක් එයි. ඒත් සමහරක් වෙලාවට ඔයා ගන්න වූල් එකත් එක්කලා සමහරක් විට චේන් ගාන අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. ඔයා කොහොම හරි සෙන්ටිමීටර 14ට ඒක ගොතන්න. මොකද අපි ගොතන්නේ සෙන්ටිමීටර 14යි මෙහෙම කොටුවක්. හරි. මේ කොටුවෙන් තමයි අපි රැබිට්ව හදන්න හදන්නේ. 30ක් මට ආවා සෙන්ටිමීටර 14ට. හරි. එතකොට මේ විදියට චේන් ගොතා ගන්න සෙන්ටිමීටර 14ට. කරලා ඉවර වෙලා ඉවරුණායින් පස්සේ මේ දෙවනි චේන් එකේ ඉඳලා හරීම ලේසි ක්‍රමයක් මේක. හරි. මේ විදියට සිංගල් ක්‍රොෂේ දාගෙන ඉස්සරහට යන්න ඕන ඔක්කොම චේන් වලට. හරි. පටලව ගන්න එපා නූල ඔය විදියට. හරි. හැම චේන් එකකටම සිංගල් ක්‍රොෂේ දාගෙන ඔම ඉස්සරහට යන්න. මේ විදියට සිංගල් ක්‍රොෂේ දාගෙන මෙතනට වෙනකම් එන්න ඕන. දැන් මේ බලන්න. මම ඔන්න අන්තිම වෙනකම් සිංගල් ක්‍රොෂේ දැම්මා. හරි. ඊට පස්සේ අපි ආයිත් මේක හරවනවා. හරි. මේ විදියට හරවනවා. හරවලා මෙතන පළවෙනි එකටම හරවපු තැනටම එකට ආයිත් සිංගල් ක්‍රොෂේ එක දානවා. හරවන තැනටම චේන් එකක්වත් දාන්නේ හරවන තැනටම සිංගල් ක්‍රොෂේ. ඊට පස්සේ ආයිත් මෙතනට දිගටම ආයිත් දාන්නේ සිංගල් ක්‍රොෂේ. පැහැදිලිද? හරි. මේ විදියට දිගටම සිංගල් ක්‍රොෂේ දාගෙන එනවා. හරි. ඔය විදියට හැම චේන් එකටම සිංගල් ක්‍රොෂේ දාගෙන ඇවිල්ලා ආයිත් මෙතන මේ අයිනේ සිංගල් ක්‍රොෂේ එකට වෙනකම්ම ඔතනට වෙනකම්ම දානවා. දාලා ආයිත් හරවලා ආයිත් ඒ පටන් ගත්තු තැනටම සිංගල් ක්‍රොෂේ එක දානවා. ඔය විදියට දිගටම ඔයා සෙන්ටිමීටර 14ක් මේ තියෙන්නේ මේ. ඔන්න දැන් මම ඉවර කරායින් පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි අපිට එන්නේ. පැහැදිලිද? මේ සිංගල් ක්‍රොෂේනේ. හරි. හරියටම අයිනේ චේන් එකට දාන්න ඕනේ සිංගල් ක්‍රොෂේ එක. නැත්තම් මේක මෙහෙම යනවා. හරි. ඒ නිසා අයිනේ මේකට දාලා චේන් එකක්වත් දාන්නේ හරවල සිංගල් ක්‍රොෂේ එකකින් තමයි පටන් ගන්න. ඒතර මේ පැත්තට 14 සෙන්ටිමීටර මේ පැත්තට 14යි. හරි කොටුවක් මේ විදියට එන්නේ. දැන් ඔයාට මෙයාව දැන් රැබිට් එක ටිකක් ඔයාට ලොකු කරගන්න ඕන නම් ඔයාට සෙන්ටිමීටර ගාන වැඩි කරන්න පුළුවන්. වැඩි කරාම ඔයා මේ පැත්තටත් ඒ ගාන මේ පැත්තටත් ඒ ගාන හතරස් කොටුව. හරි. ලොකු එක්කෙනෙක් හදන්න. පොඩි එක්කෙනෙක් හදන්න නම් ඊට වැඩිය අඩු කරගන්න පුළුවන්. ඒ කරගත්තයින් පස්සේ ඔයා දැන් ඊට පස්සේ කරන වැඩේ බලන්න මේක මෙහෙම නමන්න. හරිද? නමල ඉවර වෙලා මැද්දට ස්ටිච් මාක් එකක් මෙහෙම දාන්න. පැහැදිලිද? මොම දාන්න. හරි. ඊට පස්සේ මේ පැත්තටත් මෙහෙම නමනවා. හරි. නමල ඉවර වෙලා ආයිත් මෙතනට ස්ටිච් මාක් එකක් දානවා. මෙතන මැද්දට. හරි. නැමෙන තැනට. හරි. ඊට පස්සේ ස්ටිච් මාකර්ස් නැත්තම් සේෆ්ටි පින් එකක් දාන්න. ඊට පස්සේ මෙතන නැමෙන තැනටත් ආයිත් ඔහොම එකක් දානවා.
පැහැදිලි? ඔන්න ඔහොම. හරි. දාලා ඉවර වෙලා ඔයා වෙනින් පාටක නූලක් අරගෙන ඔයාට මේ පාටම නූල ගන්නත් පුළුවන්. ඒක ඔයාට පේනවා නම් සමහරකට පැහැදිලිව පේන්නේ නැත්නම් වෙනින් පාටක නූලක් අරගෙන හරි මේක අපි මෙන්න මේ විදියට එන්න. හරි මෙහෙමයි එන්න. හරිද? මේක නමන්නේ මම පෙන්නන්නම්. මේ විදියට නූල් අදින්න ඕන. ආයිත් මෙතෙක් ඉඳන් මෙතනට අදින්න ඕන. මෙතෙක් ඉඳන් මෙතනට අදින්න ඕන. දැන් මම ඒ ටික කරන්නම් ඔන්න. ඊට පස්සේ මේ ස්ටිච් මාකර්ස් ගලවන්න පුළුවන්. හරි. ওই විදියට අපි මේ හැම ස්ටිච් එකෙන්ම ඔමුම මේ විදියට දාගෙන අර මං කිව්වේ වෙනින් පාටක් දාන්න කියලා. එතකොට අර ඔයාට පැහැදිලිවම ඔයාගේ මේ ස්ටිච් එක ගිය විදිය පේනවා. මේ පාටින්ම අපි දාගත්තොත් එහෙම අපිට පොඩ්ඩක් පේනවා මදීනේ. හරි. ඊට පස්සේ අපි මේක මෙතනට මෙහෙම. හරි. මේ විදියට හරියට කෙලින්. හරි. මේ විදියට මෙහෙම ආයිත් මේ ස්ටිච් මාක් එක මේක දිගේ මෙහෙම අපි අතන ස්ටිච් මාක් එකට වෙනකම්ම අපි ස්ටිචස් දාගෙන යන්න ඕනේ. හරි. දිගටම අපි මේක දාගෙන යනවා. මං කියවනේ ඔයාලට මම ලේසි ක්‍රමයක් කියලාද මේක කියලා දෙන්නේ. හරි. මෙතනට වෙනකම්ම එනවා. හරි. අපිට මේ ස්ටිච් මාකර්ස් ඊට පස්සේ ගලවන්න පුළුවන්. ඔහොම දානවා. හරි. දාලා ආයිත් මෙතනින් මේ පැත්තට ආයිත් මහනවා. පුළුවන් මේ ඒක නිසා ඔයා වෙනින් පාටක නූලක් දාන්න. මොකද ඔයා නැත්තම් ඇද වුණොත් එහෙම පේනවා මේක ඔයා මේ හරියටම මේ මහගෙන යනවද කොහමද එහෙම කියලා ඔයාට පේනවා. එතකොට ඒක වෙනින් පාටක නූලක් දැම්මහම අපි මහ ගොතපුමු නූල දාගන්න එපා. වෙනින් පාටක නූලක් කොහම දාන්න. හරි. කොහම දාලා ওই විදියට මේක දිගටම මහගෙන යන්න. මෙතනටම අපි හරි. ආවයින් පස්සේ අපි නූල මෙහෙම අපේ නීඩල් එක ගලවලා නූල ඔහොම තියාගන්න. ඊට පස්සේ අපි මේ ස්ටිච් මාකර්ස්ුත් ඔක්කොම ගලවන්න ඕන. හරි. දැන් ඔයාලට පේනවා නේද පැහැදිලිවම? මේ මෙහුවා, මෙහෙම මෙහුවා. හරි. දැන් ඊට පස්සේ අපි මේ දෙක එකට අරගෙන මේක මෙහෙම ඔක්කොම මෙහෙම හොඳට තද කරලා මේව කරන්න. මෙතනින් මේ කොටස මේ පැත්තට දාලා හරි මේ නූල් දෙකෙන්ම අල්ලලා මෙහෙම හොඳට තද කරන්න. එතකොට අපිට මේක මේ විදියට මෙන්න මෙහෙම එන්නේ. දැක්කද? එතකොට අපිට මේක ඇතුළ මෙතන මේක අපි ස්ටෆ් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට අපිට එන්නේ. දැක්කද? හරි. ලේසියෙන් මේක හදන්න පුළුවන් මේ රැබිට් කෙනෙක්. හොඳේ. දැන් ඔයා මේකෙදී බලන්න ඕන මෙතන S2 හයි කරගන්න තැන. මේ විදියට මේකේ S2 හයි කරගන්න ඕන මෙතනට. S2 මේ විදියට දාලා තැනත් බලන්න පොඩ්ඩක් ඔයා හරියටම. හොඳේ. මේකේ අර ඔයා දන්නවනේ මේක දාලා තද කරාන් පස්සේ මේක හොඳටම හිටිනවා තදින්. හොඳේ. මේක ගලවන්න බෑ. ආයිත් තද කරොත් තද කරාමයි. ඒක නිසා හරියට තැන බලලා ඉවරලා තද කරන්න. හරි. මෙහෙම ටික් ගාලා ඒක තද වෙනවා. හරි. ඒක නිසා මේ ඇහි හරි තැන බලලා ඉවරලා මේක කරගන්න. දැන් මේ ලයින් එකේනේ ওই විදියට අපි ඒක තද කරගන්න. ගත්තයින් පස්සේ අපි දැන් මේක මේ විදියට හොඳට මේක මේ ඊට පස්සේ අපි මේකේ හොඳට මේක නූල තද කරලා අපි ඔළුව හරි ගස්ස ගන්න ඕනේ. හරි. මේක දැන් S2 හයි කරායින් පස්සේ මේක හොඳට මේ විදියට ඔළුව ලස්සනට ඔහම හරි ගස්ස ගන්න. අරගෙන ඉවර වෙලා අපි මේක අර අපේ ස්ටෆින් වලින් මේ ඔළුව ටිකක් මේක පුරවනවා. පුරවලා ඉවර වෙලා මේ නූල හොඳට ඔයා ඔහම ඇද ගන්න ඕනේ. ඇදලා ඊට පස්සේ අපිට තව ස්ටෆ් කරන්න අවශ්‍ය නම් ඒක ස්ටෆ් කරලා හොඳට මේ ඔළුව හරිය හොඳට ලස්සනට අර ඔළුවක් එන හැඩයට මේක හොඳට ලස්සනට පොඩ්ඩක් ස්ටෆින් ගොඩාක්ම යන්නේ මේකට. හොඳද? ඒක නිසා ඒ විදියට දාලා අපි මේ නූල හොඳට මේක තද කරන්න ඕනේ. ඔයා දැන් ඔයාගේ දැන් මහල ඔයා මේ ගොතලා තියෙන පාට නූලක් ඔයා දාගන්න ඕන නීඩල් එකට. හරි. දැන් මං කරලා තියෙන්නේ බ්ලූ පාටින්නේ. හරි. මේ වගේ බ්ලූ පාට නූලක් ඔයා ගන්න පාටින් නූලක් කොහම දාගන්න. හරි. මේ වගේ ප්ලාස්ටික් එකකට පුළුවන් නැත්නම් මේ වගේ වූල් එක පාස් කරන්න පුළුවන් නීඩල් එකක් ගන්න මේ විදිහට දාගන්න. දාගෙන ඉවර වෙලා හරි අපි මේක මෙතනින් ඉස්සෙල්ලා හොඳට මේක තද කරගෙන මෙතනින් අපි මේක පටන් ගමු. හරි. මේ අපේ ඔළුවේ මෙන්න මෙතන මේ අයිනෙන්. හරි. මේ විදිහට ඔහොම අපි දාගෙන නූල මේක ඇතුළට නූල ටිකක් කොහොම තියන්න. අපි මේ නූල මෙතනට ඔහොම දානවා. හරි. මේ දැන් අපේ මේ සුදු පාට අපි මේ ගත්තු නූල අපිට මේක කපන්න පුළුවනි. හරි. මේක කොහොමද තියාගන්නකො යා. හරි. තියාගෙන ඉවරලා අපි මේක මේ විදියට මේ කන් දෙක මෙහෙම ලස්සන්ට මේකට ලං කරගන්න ඕන. මේ නූලෙනුත් හොඳට තද කරලා අරගෙන කන් දෙක මේ විදියට අපි
හදාගෙන මේක තද කරන්න මේ නූල. හරි. තද කරලා ආයිසරෙන් මෙතනින් මෙහෙම දාලා මේ තැනින් දාලා ආයිත් මේ විදියට දෙසරයක් තුන් සැරයක් ඒක ඔහොම ගන්න. එතකොට ඒක හොඳට ගාන්නට තද වෙනවා. හරි. මේ විදියට ලස්සනට ඕක හදා ගන්න ඕනේ. හරි. මේ කන මේවා දෙක හරි. ওই විදියට හදා ගන්න. දැන් අපි මේ සුදු නූල කපමු. දැන් මේක හොඳටම අපි තද කරගත්තයින් පස්සේ මෙතන මේකට අල්ලලා මේක මේ නූල් දෙකෙන් ගැටයක් දාන්න. මේක මේ නූල පේන්නේ නැති වෙන්න අපිට පේන්නේ නැහැ කොහමටත් මේ නූල ඇවිල්ලා. මෙතනින් හොඳට මේක තද කරලා ගැටයක් දෙකක් මේකට දාන්න. එතකොට මේක නූල මෙතනින් කොහොමත් ගැලවිලා යන්නේ නැහැ නේ. හරි. ඒක නිසා ඔහම දාලි කරලා චුට්ටක් කොහොමද තියලා මේක අපිට ඇතුළට දාලා ගන්න පුළුවන් නූල. මේක අපේ ස්ටෆින් අස්සටම මේක ඇතුල් කරන්න ඕන. හරි. ඇතුල් කරලා ඉවරලා දැන් අපි මේක මෙතන ලස්සනට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට දැන් තියෙන ඊළඟ වැඩේ කරන්න ඇස් දෙක මං කරන විදිය කියන්නම්. මේ විදියට රතුද සුදුද ඒ ඇස් දෙක වා කරන විදිය ඒක ඔයා බලන්න මොන පාටින්ද කරන්න කියලා බලලා ඉවර වෙලා ඔයා ඒක හරියට නූල දාගන්න නීඩල් එකකට. හරි. මේකට මෙතනදී ඇතුළට මෙහෙම ගැටයක් දෙකක් හොඳට දාන්න ගැලවිලා මේ ඇතුළට එන්නේ නැති එළියට එන්නේ නැති වෙන විදියට. හොඳයි. අපි දැන් අර මේකේ අර මූණේ දැන් මේක ඇතුළෙන් මෙහෙම අපි මේක පාස් කරලා හොඳයි. මේ විදියට අර මෙතන පොඩ්ඩක් ඇස් දෙක නිකන් තද කරලා අපිට තියන්නයි අවශ්‍ය වෙන්නේ දැන්. හොඳයි. මේක ඇතුළට දාලා ඉවර වෙලා දැන් අපි මේ ඇහි වටෙත් අපි ඒ ගමන්ම කරගෙන යන්. හරි. මේ විදියට දාලා මෙතනින් අරගත්තයින් පස්සේ මේ පැත්තට ගත්තාම ඔයා මේක හොඳට පොඩ්ඩක් මෙහෙම නූල ඇතුළට හොඳට තද ඉස්සල බටේ හොම තද කරන්න නූල. ඇස් දෙක මෙහෙම උඩට පේන්න. හරි. අර උඩට එන විදියට. ඒකේ ස්ටිච් එක පේන්නේ නැහැ. හොඳයි. ඔයා මේ විදියට ඒක තද කරලා අරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඇහි අර වටේ ගොතා ගන්න. හරි. ඔන්න ඔය විදියට හොඳට ඇස් දෙක මෙහෙම එළියට එන විදියට ඔහොම තියන්න. ඊට පස්සේ තමයි අපි අර ඇහි වටේ වට හදාගන්න පුළුවන්. ඊට පස්සේ කට මහන්න පුළුවන්. ওই විදියට ඇහැ ඔහොම වටේට ගන්න. හරි. දැක්කද? ඔහොම. හරි. ඊට පස්සේ මෙතනට ඔයා ලස්සනට කටත් මහන්න මේ විදියට. ඔන්නෝම දාන්න. හරි. ඒකදී ඔයා මෙතන ලස්සනට මේක ෆිල් වෙන විදියට ලස්සනට මේ කට මේ නූලෙන්ම ওই විදියට මේ පැත්තටයි දාලා කට මහ ගන්නවා. තද කරන්න එපා නූල්. හොඳේ. තද කරාම හරි මේක ඔක්කොම ඇතුළට යනමනේ. ඒක නිසා හරි ලස්සනට ඒක ෆිල් කරන්න ඕනේ. කරලා ඉවරලා ආයෙසර මේක ඇතුළෙන් මේ විදියට ගන්න. නූල තද කරගන්න එපා. තද කරොතින් අර අපිට ලස්සන කටක් එන්නේ නැහැ. ඒක නිසා ඔයා හරි කල්පනාවෙන් මේක කරන්න. තද වුණොතින් මේම නීඩල් එකකින් ආයෙසර මෙහෙම උස්සලා පොඩ්ඩක් කොහොම හදන්න. හරි. ওই විදියට. හොඳට මේක ෆිල් වෙන්න හදන්න. හරි. ඊට පස්සේ අපි එතනින් ඒ නූල මේ කපන්න පුළුවන්. ඒක ඇතුළෙන් තියෙන ඒවා ගැලවෙන්නේ නැහැ. ඒක ඇතුළටම අපිට දාලා මේක ලස්සනට මහන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනට ආයිසරයක් මේ අර ස්ටෆින් මේකින් ආයි ස්ටෆ් කරන එක ඔක්කොම හොඳට පුරවන්න. පුරවලා ඔයාට අපහසු නම් මේක අල්ලගන්න. මෙතනට ඔයාට හොඳට පුරවලා ඉවරලා මෙතනට ස්ටිච් මාක් එකක් දාගන්න. මං හිතන්නේ ඔයාට පහසු වෙයි ඒක ස්ටිච් මාක් එකක් දාගත්තොත්. ඊට පස්සේ ආයිසරයක් හොඳට පුරවන්න. හරි. පුරවලා ඉවර වෙලා ඔයා ඊට පස්සේ ආයිසරයක් අර අපි ඔළුව හදලා ඉතුරු කරගත්ත නූල තියෙනවනේ. ඒකෙන් මේ දිගටම ආයිසරයක් එකතු කරගෙන මෙතනට වෙනකම් එන්න ඕන. හොඳට මේක මේ ස්ටෆ් වෙන්න ඕනේ. හරි. මේකෙදි මෙතනටම ඇවිල්ලා මේක වටා ගිහිල්ලා හරි මේ දිගටම අපි මෙහෙම අල්ලගෙන එනවනේ. හරි. මෙතනට මේ විදියට මේ මෙතනට වෙනකම් අල්ලගෙන එනවා. අල්ලගෙන ආවයින් පස්සේ ඔයා මේකේ මෙහෙම නූල යවන්න ඕනේ. යවලා නූල අදින්න ඕනේ. අදලා මේක පොඩි කරන්න ඕනේ. හරි. පොඩි කරලා ඉවරලා හොඳට ස්ටෆින් කරලා ඉවර වෙලා මේක පොඩි කරන්න. පොඩි කරලා ඊට පස්සේ මෙහෙම ලස්සනට මේ විදියට මහන්න. මේ දැක්කද? මේ විදියට පොඩ්ඩක් එක පොඩි කරලා මහන්න. මං ඊළඟට ඔයාට දැන් මෙයාගේ කකුල් දෙක මේක හදන්නත් හරි ලේසි. මේ කකුල හදන එක. ඒකෙදි කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම අපි මැජික් රින් එක දාලා අපි මේකට ওই විදියට කොහම ගත්තා. චේන් එකක් කොහම දැම්මා. සිංගල් ක්‍රොෂේ 5ක් දාන්න. අපි මේ මැජික් රින් එක ලං කරනවා. හරිද? ලං කරලා ඉවරලා ආයිසරයක් අපි මේ පළවෙනි සිංගල් ක්‍රොෂේ එක තියෙනවානේ. හරි. ඒකට දානවා 2ක් සිංගල් ක්‍රොෂේ. හරි. එතකොට ඔයා දැන් මෙතනදී ඔයාගේ ස්ටිච් මාක් එකක් මේකට එකතු කරන්න. නැත්නම් ඔයා ඊළඟ රවුමේදී ඔයාට වැරදෙයි. හරි. ඊට පස්සේ ඒකටම ආයෙත්
තව සිංගල් ක්‍රොෂේ එකක්. දැන් ඒ විදියට මේ හැම සිංගල් ක්‍රොෂේ එකකටම පහටම අපි දානවා එක චේන් එකට සිංගල් ක්‍රොෂේ දෙක ගන්න. ඒතර 10ක් එනවා සිංගල් ක්‍රොෂේ. ඒ විදියට ඒ රවුම් එතනට වෙනකම් එනවා. හරි. ඊට පස්සේ ආයිත් මේ ස්ටිච් මාක් එක ළඟදී ආයිත් ඊළඟ වටේ තුන්වෙනි වටේ එක සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යනවා. ඊට පස්සේ හතරවෙනි වටෙත් එක සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යනකොට සිංගල් ක්‍රොෂේ 10ක් එනවා. හරි. මොකද මේකෙදී අපි 10 5 10 ඊට පස්සේ ආයි 10යි 10යි. ඒ විදියට අපි ඒ වගේව අපි හදා ගන්න ඕන හතරක්. හරි. මේ විදියට අපි ඒ කකුල් හදා ගන්න ඕන. මේ දැක්කද මේ ස්ටිච් මාක් එක දැන් මොන මෙතන තියෙනවා. හරි. මේක ඊට පස්සේ අපි අන්තිමට ඒක ආවයින් පස්සේ මෙහෙම ගලවලා හරි. ඔයා මේකෙදී මේ නූල මෙතන දැන් අපි කකුල එකක් ඉවර වුණායින් පස්සේ මේ විදියට චේන් එකක් දාලා ඔයා ටිකක් නූල මේක වැඩිපුර තියාගන්න. මොකද අපි අර ඇඟට තියලා මේක මහන්න ඕන හන්දා. හරි. තියාගන්න. ඒ වගේම ඔයාගේ මේ මෙතන මේ ඔයා කරලා තියෙන මේ කොටස තියෙනවනේ. ඒක චුට්ටක් විතර කපලා නැත්තම් මේ ඔක්කොම ටික ඇතුළටම පුරවන්න පුළුවන්. මොකද අපි මේක ස්ටෆ් කරන්නේ නැහැ. හරි. මේක ස්ටෆ් කරන්නේ අපිට මේ නූල මෙහෙම ඇතුළටම මේකට දාගන්න පුළුවනි. පැහැදිලිද ඔයාට? හරි. ඒ වගේ හතරක් ඕනේ. හරි. හතරක් අරගෙන ඔයා මේ හතර ඉස්සෙල්ලම මේ විදියට පින්ස් වලින් ලස්සනට මේක තියලා හරි ගස්ස ගන්න. මේ නූල ඔහොම පැත්තකට අරගෙන මේ ඔයා බලන්න කකුල කොතනට දෙන්න ඕනේ එහෙම කියලා මෙතනටයි. හරි. ඒ විදියට මහන් ඉස්සෙල්ලා ලස්සනට මේක මෙහෙම පින් කරන්න. ඊට පස්සේ අපිට මේක මෙතනින් නූල දාලා මේක අල්ලන්න පුළුවන් කකුල. අපි දැන් අර ඉස්සෙල්ලා මහපු විදියට මේක වටේට මොකද මං අමිගුරු මේව කරනකොට ඔයා දන්නවා කොහොමද ඒක මහන්නේ කියලා. මේ වටේට චූටියට මෙහෙම අල්ලගෙන මේ වටේටම අල්ලගෙන ඉන්න මේ විදිහට කකුල් හතර තියලා ඉවරලා. හරි. ඊට පස්සේ ඔයා මේ විදිහට පොම්පොම් බෝලයක් හදලා මේ විදිහට ලස්සනට තියලා වලිගේ වගේ හරි මෙතනට තියලා මේ නූලෙන් මේ නූල් දෙක අරගෙන ගැට ගහලා එක නූලක් අරගෙන මේක මෙතනට තියලා ඔහොම ඇතුළට තියලා පොඩ්ඩක් මහන්න. මහලා ඉවරලා ඔයාට ඕනනම් මේ ෆැබ්‍රික් ග්ලූ දාලා මේක චුට්ටික් අලව ගන්නත් පුළුවන්. මේ එතකොට අර අපි දන්නවනේ ගැලවෙන්නෙම නෑ කියන එක. ඒක නිසා මේ විදිහට කරන්න. හරි. ඊට පස්සේ මෙතනට ලස්සනට බෙල්ලට හොඳට තද වෙන්න ලස්සනට බෝ එකකුත් ගැට ගහන්න පුළුවන්. මේ විදිහට ලස්සනට මේක හායි කරගන්න. ඊට පස්සේ රිබන් එකක් මේ විදිහට දාන්න. දැක්කද? හරීම ලේසි මේ අමිගුරුමි මේ රැබිට්ව හදන්න. දැක්කද මේ මං හදපු එක? දැන් දැක්කනින් ගොඩක් ලේසිනේ දෙක ගොතන්න. ඉතින් ඒක නිසා ඔයාට මං කිව්වා ඒ ගන්න මෙෂර්මන්ට්ස් ඒ විදිහට ගන්න. ලොකු කුඩා කරන්නත් පුළුවන්. ඔයා ඒ විදිහට හතරස් හරි කොටුව ගොතාගත්තොත්. ඉතින් ඒක හරිම ලේසි ගොතන්න. ඉතින් මං හිතනවා ඔයා ඒ අමිගුරුමි රැබිට්ව ගොතයි කියලා. ඉතින් අපි තවත් දවසක ගැස්ම සමග එකතු වෙමු.